සුබ දවසක් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකක් ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් බිස්නස් අදහසක් ගැන. ඉතින් මුරුකු නිෂ්පාදනය සහ මුරුකු පැකට් කිරීම ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වටිනා අදහස් ටිකක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. ස්ක්‍රිප් කරන්න එපා. දිගටම එකතු වෙන්න. කිසිම දෙයක් මගේ අර ගන්න එපා. ඒ වගේම කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ ඔයාලට පුළුවන් දිගටම නරඹන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්න. දැන් බයිට් පැකට් කිරීම තමයි අද මම කියන්නේ. මෙන්න මේ වගේ මේ තියෙන්නේ රින් බුඩු බයිට් එක කියන්නේ එකට. ඒ වගේ මේ වගේ මික්සර් එක. ඉතින් ඔයාලට මේක හදන්නත් පුළුවන්. හදලා ඉවර වෙලා මේකට අවශ්‍ය වෙන්නේ පාන් පිටි, කාල් පිටි එහෙම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕනතරම් රෙසිපීස් තියෙනවා අන්තර්ජාලයේ. ඔයාලට මේ වගේ බයිට් වර්ග හදන්න පුළුවන්. එහෙම නැත්නම් තොග කඩවල වල මෙන්න මේවා තොග විදිහට ඔයාලට ලබා දෙනවා. 650 700 අතර. ඉතින් කිලෝ එකක්. එතකොට ඔයාලට පුළුවන් මේ පැකට් අරගෙන මේ පැකට් එකක් රුපියල් 1000යි යන්නේ. ඔයාගේ එක බිස්නස් එකක් පටන් ගන්න රුපියල් 1000යි යන්නේ. ඊට පොළ වලටත් එක්ක මම ඒක. ඉතින් මෙන්න මේ පැකට් එකක් අරගෙන දැන් මේක රුපියල් 700 කියන්නකෝ. ඉතින් මේ 700 පැකට් එක ගන්න අරගෙන අපි මේකෙන් මෙන්න මේ මුරුකු පැකට් කරන්න අපිට අවශ්‍ය වෙනවා පැකට් කපා ගන්න ඕනේ. ඉතින් මං ගාව තියෙනවා මේ අඟල් 4. අඟල් 4 ඊට පොළ එක තියෙනවා. මේ අඟල් 5. ඉතින් මම අද පැකට් කරන්නේ අඟල් 5 එකෙන්. මම ලස්සනට පෙනුමට තියෙන්න ඕන නිසා මම අද අඟල් 5 තෝරගන්නවා. ඔයාටත් පුළුවන් අඟල් 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා, 8 තියෙනවා. ඉතින් විවිධ ප්‍රමාණ වෙන ඊට පොළ තියෙනවා. නමුත් ගැළපෙන එක තමයි අපි තෝරගන්න ගැළපෙන ඊට පොළේ. ඉතින් මුරුකු වලට අඟල් 5ක් ගැලපෙනවා, අඟල් 4ක් ගැලපෙනවා. ඉතින් මේ තියෙන අඟල් 4 ඊට පොළේ මම ඒ වුණාට අද අඟල් 5 තමයි කරන්නේ. ඉතින් හොඳට කරන හැටි බලා ගන්න. ඒ වගේම තමයි මේ වගේ සීලර් එකක් ඕනේ. දැන් සීලර් එකක් ඔයාලට නැත්නම් ඔයා දුක් වෙන්න එපා. ඔයාට ඉටිපන්දමක් අරගෙන කියත් පටියක් අරගෙන ඒක සීල් කරගන්න පුළුවන්. හොඳට සීල් කරගන්න නැත්නම් හුලං වදිනවා මුරුකු වලට. ඉතින් මේ විදිහට මම ටිකක් දිගට ඉටි පොළේ කපා ගන්නවා. මම අද ග්ලව්ස් එකක් දාන්න මම මට එකක් පෙන්නන්න විතරක් එකක් කරන්න. මට ග්ලව්ස් මෙතෙන්ට ගේන්න බැරි වුණා. මේ විදිහට හොඳට සීල් කරගන්න. මේ සීලර් එකක් ඔයාලට ගෙදර නැත්තම් ඔයා දුක් වෙන්න එපා. ඉටිපොල් කැරට් කියත් පටිය මෙහෙම තියලා ඉටිපන් මෙහෙම නමලා ඉටිපන්දේ මෙහෙම අල්ලන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න මේ බයිට් පැකට් එක කපාගෙන මෙහෙම දාගෙන ඊට පස්සේ මෙන්න මේ පැකට් එකට දානවා. දැන් අපි මේක රුපියල් 700ට තමයි ගත්තේ. එතකොට ඉටිපොළ වලට 250ක් දැම්මොත් එහෙම 950යි ගාන. එතකොට රුපියල් 1000ක්වත් වෙලා නැහැ. ඊට පස්සේ කරන්ට් එකට රුපියල් 50 දාමුකෝ. ඔන්න රුපියල් 1000න් වැඩේ ෂේක්. තමන්ට කියලා ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ලොකු මුදල් යන්නේ. මෙන්න මේ විදිහේ ග්‍රෑම් 100ක් වගේ 100කට වඩා අඩු නම් කමන්නේ. මේ විදිහට හොඳට සීල් කරගන්නවා. දිගට වැලකට මේ සීල් කරද්දී මෙතන එකපාර සීල් කරලා චුට්ටක් ඉඳ තියලා උඩින් සීල් කරන්න ඕනේ. මොකද අපිට කතරේ කපා ගන්න ලේසි විදිහට. මම සීල් කරනවා. ඊට පස්සේ නැවත මුරුකු ටිකක් දානවා. හොඳට පිරිසිදුකම ඉතාම වැදගත්. දැන් මම මේක ඔයාලට පෙන්නන්න මෙහෙම කරාට ඔයා අනිවාර්යයෙන්ම ග්ලව්ස් දාන්න, හෙයර් කැප් දාන්න, පිරිසිදුකම අනිවාර්යයි. පිරිසිදුකම නැත්නම් ඔයාගේ නිෂ්පාදන වැඩක් නෑ. පිරිසිදුකම අනිවාර්යයෙන්ම තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ග්ලව්ස් පාවිච්චි කරන්න. මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තට මට මෙතන ගේන්න බැරිුණා වීඩියෝ එකට මම දැම්මේ. අනිවාර්යෙන් ග්ලව්ස් පාවිච්චි කරන්න. මේ වගේ මුරුක්කු වගේ කණි දේවල් නිෂ්පාදනය කරන්න. මෙන්න මේ විදිහට පැකට් දෙකක් මම හදලා දෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට මේ මුරුක්කු නිෂ්පාදනය කරන්න. ඕනතරම් රෙසිපි තියෙන අන්තර්ජාලයේ යන්න ගිහින් හොයන්න. මික්ස්චර් එක මේ වගේ මුරුක්කු හදන එක මහා ලොකු දෙයක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ පාන් පිටි, පොල් තෙල්, ලුණු ගම්මිරි, සැරදාන ඒවා ටික. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට අද මුණත් පටන් ගන්න පුළුවන් හොඳම බිස්නස් අදහසක්. ඉක්මනින්ම පටන් ගන්න.
විවිධ වර්ගයේ මුරුක්කු වර්ග හදන්න පුළුවන්. මික්ස්චර් විදියට චිලි බයිට් මේ විදිහේ මුරුක්කු කැමති එකක් ඔයාලට හදන්න පුළුවන්. ඕන තරම් රෙසිපිස් තියෙනවා. ලොකු දේවල් ලොකු අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ මේ මුරුක්කු ಜಾති හදන්න. මට ඔයාලට ඇසුරුම් කරන්නේදී තව දෙයක් කියන්න තියෙනවා. ඔයා ඔය ඇසුරුමකට ග්‍රෑම් 75ක් වගේ දාන්න. ග්‍රෑම් 100ක් නෙමෙයි ග්‍රෑම් 75ක් වගේ දාන්න එක පැකට් එකකට. එතකොට ඒක ඔයාලට රුපියල් 100කට විකුණන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කිලෝ එකකින් රුපියල් 400ක් 500ක ලාභයක් ඔයාලට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට තව මේක මිල වැඩි කරලා ඇසුරුම තව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක විනිවිද පෙනෙන කප්වල ලස්සනට හොඳට ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ඇස පිනවන විදිහට ඔයාලට පුළුවන් මේක ඇසුරුම් කරන්න. එතකොට දැන් ඔයා කියනකො කප් එකකට ග්‍රෑම් 100ක් දාලා ඔයාට පුළුවන් මේක 150ක් වගේ මිලකට විකුණන්න අලෙවි කරන්න. ඉතින් එහෙමයි මේ අර පාරිභෝගිකයව ඇද ගන්න විදිහට ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් දැක්කහම අනිවාර්යයෙන්ම මේක කාලා බලන්න ඕනේ වගේ හැඟීමක් ඇති වෙන විදිහට ඇසුරුම් කරණයෙන් ඔයාට ඒ දේ පෙන්වන්නත් පුළුවන්. ඉතින් පිරිසිදුකම ඇසුරුම්කරණය අනිවාර්යයෙන්ම වැදගත් ආහාර කරනකොට. ඉතින් ඔයාට ඕන තරම් රෙසිපිස් තියෙන අන්තර්ජාලයේ මම මුලින් කිව්වා වගේ ගිහින් හොයලා ඔයාට හදන්න පුළුවන්. නැත්නම් මේ විදිහට තොග කඩවල් වලින් අඩුවට ගන්න පුළුවන්. ඔයාට 650ට 700ට ඒ වගේ අඩුවට ඔයාට පුළුවන්. අනිවාර්යයෙන්ම 550ත් 700ත් අතර තමයි කොහොමත් මේ වගේ තොග මිල ගණන් යන්නේ. ඉතින් පොඩක් හොයලා බලන්න. හොයලා බලලා ඔයාට පුළුවන් ඒ තොග දෙන තැන් වලින් ඔයාගේ නගරේ තොග කඩ තියෙනවා නම් ඒ තැන් වලින් ගිහිල්ලා මේ විදිහ මුරුක්කු ගන්න. නැත්තම් ඔයාට ගෙදරම හදලා ඔයාට තව වැඩි ලාභයක් ගන්න පුළුවන් විදිහට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කරලා බලන්න හොඳ බිස්නස් එකක්. අනිවාර්යයෙන්ම ලාභ ලබන්න පුළුවන් හොඳ බිස්නස් එකක් මේක. ඒ වගේම මේව ඔයාට කිරලා දෙන්නත් පුළුවන්. කිරලා ඒ කියන්නේ ඇසුරුම් කරන්නේ නැතුව කිරලා දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ඕනම ස්ථානයක ඉස්කෝලයක් ළඟ ටවුන් එකේ ඔයාගේ ගමේ වෙළඳ සැලවලට ඕනම තැනකට මේවා විකුණන්න හැකියාව තියෙනවා ඔයාට. ඉතින් ලොකු පොඩි කවුරුත් හොඳටම කැමති හොඳම බයිට් වර්ග මේවා. ඒක නිසා බය නැතුව මේකේ ඉල්ලුම හැමදාටම තියෙන දෙයක් මේක. එහෙනම් ඉතින් පටන් ගන්න හිත ඉන්න එපා. ලාභ ලබන්න පුළුවන් හොඳ නිෂ්පාදන. ඉතින් මගේ channel එක subscribe කරන්න. subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝ දාද්දී ඔයාට නරඹන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ගැටලු තියෙනවා නම් මට දුරකථන මතමක් ලබා දීලා අහන්න පුළුවන්. නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම මම ඒවට පිළිතුරු ලබා දෙනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කරන්න ඔයාගේ ජීවිතේ ජය ගන්න.